ඈත තාරකාවක් වටා ග්‍රහලෝකයක් හැදෙන හැටි දැකලා තියෙනවද? මේ ඡායාරූප පෙළ ඒ වගේ අවස්ථාවකට හොඳම උදාහරණයක්. මේ තියෙන්නේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය VLT දුරේක්ෂයෙන් ගත්තු HD 169යි 142 තාරකාවේ ඡායාරූපයක්. තාරකාවක් කිව්වට ඒක තාම නිර්මාණය වෙමින් තියෙන එකක්. කොහොම වුණත් ඔබට පේනවද මෙහි තාරකාවට ටිකක් ඉහළින් සුදු පාටින් රවුම් කරලා තියෙන ආලෝකලපය. ඒ මේ නව තාරකාව වටා හැදෙමින් පවතින නව ග්‍රහලෝකයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිදුවීම සහ මේ ග්‍රහ මණ්ඩලය ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ග්‍රහ පද්ධතිය පිහිටලා තියෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 375ක් දුරින් සැජිටාරියස් තාරකා රාශිය තුල. ඒ පද්ධතියේ මව් තාරකාව හර්බික් AE ඇලයිරක් BE කාණ්ඩයේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් එකක්. ඒ කිව්වේ මොකක්ද? මෙහෙමයි. අපි මේන් සීක්වන්ස් ස්ටාර් එකක් කියලා හඳුන්වන්නේ හරය තුල න්‍යෂ්ටික විලයනයේ මුල් පියවර ආරම්භ වූ තාරකාවලට. සරලව කිව්වොත් හරය තුල තියෙන හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙමින් තියෙන තාරකාවලට. හරියට අපේ සූර්යයා වගේ. ඉතින් ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් එකක් කියපු ගමන්ම ඔබට තේරෙනවා ඇති. ඒකෙන් අදහස් වෙන්නේ මේන් සීක්වන්ස් කියන අවධියට පෙර අවධිය කියලා. ඒ කියන්නේ මේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් වල හරය තුල හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයනය මගින් හීලියම් බවට පත් වෙන්න පටන් අරන් නැහැ. ඒක තාරකාවක් නිර්මාණය වීමේදී පසු කරන මුල් අවධියක් විතරයි. ඉතින් මේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි T Tauri සහ හර්බික් AE ඇලයිරක් BE කියලා හඳුන්වන්නේ. T Tauri වර්ගයේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් වල ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය වගේ දෙගුණයකට වඩා අඩුයි. ඒ වගේම ඒ වගේ දීප්තිය විචලනය වෙනවා. උෂ්ණත්වය කෙල්වින් 7200ට වඩා අඩුයි. හැබැයි හර්බික් වර්ගයේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් එහෙම නැහැ. ඒ වගේ ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය වගේ දෙගුණයක් අටගුණයක් අතරගයක් වෙන්නේ. ඒ වගේම වෙනස් නොවන ඉහළ දීප්තියක් තියෙනවා. උෂ්ණත්වය කෙල්වින් 7200ට වඩා වැඩි. ඉතින් මේ ග්‍රහ පද්ධතියේ තාරකාව හර්බික් වර්ගයේ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් එකක්. ඒකේ ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය වගේ 1.6 ගුණයක් වගේම පරිමාව සූර්යාගේ වගේ 4 ගුණයක් පමණ වෙනවා. ඒ වගේම මේක තාම වයස අවුරුදු මිලියන 7.5ක් පමණ වුණු බොහොම තරුණ ප්‍රීමේන් සීක්වන්ස් ස්ටාර් එකක්. මේ වගේ තාරකාවල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් තමයි ඒ වටා පවතින ප්‍රොටෝප්ලැනටරි ඩිස්ක් එක. ඔයාලා දන්නවනේ තාරකා නිර්මාණය වෙන්නේ විශාල අණුකවලාවකින් කියලා. ඉතින් මේ ඩිස්ක් එකේ තියෙන්නේ තාරකාව නිර්මාණය වෙන්න සහභාගී වුණේ නැති ඒ අණුකවලාවේ ඉතිරි වුණ පදාර්ථ ටික. මේ තියෙන්නේ අද අපි කතා කරන ග්‍රහ පද්ධතියේ තාරකාව වටා පවතින ඒ ඩිස්ක් එකේ ඡායාරූපයක්. මේක ලබාගත්තේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය VLT දුරේක්ෂය භාවිතයෙන්. මේ ඩිස්ක් එකේ ප්‍රධාන කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි ring 1 සහ ring 2 කියන්නේ. මේවා පදාර්ථ ඝනත්වය වැඩි කලාප දෙකක්. මේ පළවෙනි ring එක මැද තාරකාව ඉඳන් කිලෝමීටර් බිලියන 2.1 සිට 6 දක්වා විහිදී තිබෙනවා. ඊට පස්සේ කිලෝමීටර් බිලියන 6 සිට 10.5 දක්වා තියෙන්නේ. පදාර්ථ ඝනත්වය අඩු කලාපයක්. ඒකයි ඒක අඳුරුව පේන්නේ. අවසානයේට කිලෝමීටර් බිලියන 10.5 සිට 37.5 දක්වාම විහිදීලා තියෙන්නේ දෙවනි ring එක. දැනට ලබාගෙන ඇති වර්ණාවලි දත්තවලට අනුව මේ ඩිස්ක් එක තුල බහුතර ප්‍රමාණයක්ම අඩංගු වෙන්නේ හයිඩ්‍රෝකාබන, කාබන් මොනොක්සයිඩ් සහ දුහවිලි. සාමාන්‍යයෙන් මේ වගේ ඩිස්ක් වල ඇති පදාර්ථ වලිනුයි තාරකාව වටා ග්‍රහලෝක නිර්මාණය වෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. මේ පදාර්ථ තාරකාව වටා වේගයෙන් ගමන් කරද්දී ඒ තුල ඇති ඉතා කුඩා දුහවිලි අංශු ඝට්ටණය වෙලා ආරෝපණයට ලක් වෙනවා. මීට අමතරව තාරකාවේ විකිරණත් මේවා ආරෝපණය වෙන්න බලපානවා. කොහොම වුණත් මේ කුඩා අංශු ආරෝපණය වුණාම ඒව අතර ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට ඒවා එකිනෙකට ආසන්න වෙන්න පටන් ගන්නවා. ඉතින් ටික කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය වෙද්දී එක එක තැන්වල පදාර්ථ ඝනත්වය වැඩි තැන් නිර්මාණය වෙනවා. ඒ වගේ තැන්වල ස්කන්ධය වැඩි නිසා ගුරුත්වය වැඩි. එතකොට තව තවත් පදාර්ථ මේ ස්ථානවලට ඇදිලා එන්න පටන් ගන්නවා. ඔහොම කාලයක් තිස්සේ පදාර්ථ තැන තැන එකතු වෙලා ප්ලැනටෙසිමල්ස් නිර්මාණය වෙනවා. ඒවා කිලෝමීටර් කිහිපයක විස්කම්භයක් සහිත ව්‍යුහ. ඉතින් තව කාලයක් යද්දී මේ ප්ලැනටෙසිමල්ස් උත් එකට එකතු වෙලා තමයි ග්‍රහලෝකවල හරය නිර්මාණය වෙන්නේ. හරයට ලොකු ගුරුත්වයක් තියෙන නිසා ඒවට පුළුවන් පසුව අවට වායු ආකර්ෂණය කරගෙන වායුගෝලයකුත් නිර්මාණය කරගන්න. ඉතින් මේ ෆොටෝ එකේ සුදු පාට රවුමෙන් පෙන්눔 කරන්නේ ඒ ආකාරයට තාරකාව වටා නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝකයක්. මේ වන විට බොහෝ දුරට එහි හරය නිර්මාණය වෙලා අවසන්. නමුත් මුළු ග්‍රහලෝකයම නිර්මාණය වෙලා අවසන් වෙන්න තව අවධි කිහිපයක්ම පසු කරන්න තියෙනවා. මුලදී මේක ග්‍රහලෝකයක් නිර්මාණය වෙන ස්ථානයක් කියලා හිතුවේ නෑ. හැබැයි ඒක අනෙක් තැන්වලට වඩා ටිකක් දීප්තිමත්ව පේන නිසා එහෙම දෙයක්ද කියලා සැකයක් තිබුණා. කොහොම
හරි කාලයක් තිස්සේ මේක පරීක්ෂා කරද්දී විද්‍යාඥයින්ට හොයාගන්න පුළුවන් වුණා මේක ග්‍රහලෝකයක් කියන්න ප්‍රබල සාක්ෂි තුනක්. පළවෙනි එක තමයි මේ ආලෝකලපය වලලු දෙක අතරමැද පදාර්ථ ඝනත්වය අඩු කලාපයක පැවතීම. සාමාන්‍යයෙන් බොහෝ ප්‍රොටෝප්ලැනටරි ඩිස්ක් වල ග්‍රහලෝක නිර්මාණය වෙද්දී ඒ නිර්මාණය වන ප්‍රදේශයේ තාරකාව වටාම පදාර්ථ ඝනත්වය අඩු වලල්ලක් ඇති වෙනවා. ඉතින් මේ ආලෝකලපයක් දකින්න තියෙන්නේ එවැනි ප්‍රදේශයක නිසා බොහෝ දුරට එය නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි මේ ආලෝකලපය විද්‍යාඥයන් ග්‍රහලෝකයක් යයි සිතා අපෝහණය කළ කක්ෂයේම ගමන් කිරීම. 2014 ඔවුන් මේක හොයාගත්තට පස්සේ ඒක ගමන් කරන්න පුළුවන් කක්ෂය කෙප්ලර් නියම භාවිතයෙන් අපෝහණය කරනවා. ඊට පස්සේ ඔවුන් 2019 වෙනකන් එය ගමන් කරන්නේ මොන වගේ කක්ෂයකද කියලා පරීක්ෂා කරනවා. මේ තියෙන්නේ ඒ පරීක්ෂාව සඳහා ලබාගත් ඡායාරූප කීපයක එකතුවක්. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා ඒක ඔවුන් අපෝහණය කරපු කක්ෂය තුළම ගමන් කරන බව. ඒ නිසා ඒක බොහෝ දුරට ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඒ ග්‍රහලෝකය හැදෙන ප්‍රදේශයේ මධ්‍යවටා දකින්න ලැබෙන සර්පිලාකාර ව්‍යුහ. සාමාන්‍ය නිර්මාණය වෙමින් පවතින ග්‍රහලෝකයක් එහි අක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වෙනවා. එතකොට ඒ වටා තියෙන පදාර්ථ අත්තැටියක ආකාරයෙන් මධ්‍ය වටා සර්පිලාකාර පදවල භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන් කරන්නේ මුලින්ම මේ ග්‍රහලෝකය නිර්මාණය වෙන තැන පදාර්ථවල සර්පිලාකාර රටා අධ්‍යයනය කරන එක. ඊට පස්සේ ග්‍රහලෝකයක් නිර්මාණය වෙද්දී ඒ පදාර්ථ භ්‍රමණය වෙන ආකාරය ගණිතානුකූලව කම්පියුටර් සිමියුලේෂන් එකක නිර්මාණය කරලා මේ සත්‍ය රටා සිමියුලේෂන් එකේ පෙන්වන රටා සමග සංසන්දනය කරනවා. එතකොට ඔවුන්ට පෙනී යනවා ඒ දෙකම එක සමාන බව. මේ සාක්ෂි තුනට අමතරව 2023 දී කරපු පරීක්ෂණයකින් තවත් වැදගත් දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ මේ ග්‍රහලෝකයේ පැවතිය හැකි කලාපය තුළින් කාබන් මොනොක්සයිඩ් සහ සල්ෆර් මොනොක්සයිඩ් හමු වීම. මේ සංයෝග දෙකම මීට පෙර හොයාගෙන ඇති ග්‍රහලෝක නිර්මාණය වෙමින් පවතින වලාතුරින් හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනත් වෙන්නේ බොහෝ දුරට ග්‍රහලෝකයක් නිර්මාණය වීම. මීට අමතරව මේ තුල සිලිකන් මොනොසල්ෆයිඩ් පවතින බව තහවුරු වෙලා තියෙනවා. මේ සංයෝගය ඇතිවෙන්න පුළුවන් මේ ප්‍රදේශයෙන් නිකුත් වන ප්‍රබල කම්පන නිසා දූවිලි අංශ වල පවතින සිලිකේට් ගැලවී යාමෙන් පමණයි. ඉතින් මේ ප්‍රදේශයේ සිලිකන් මොනොසල්ෆයිඩ් තියෙනවා කියන්නේ එහි ප්‍රබල කම්පන ඇති වෙනවා කියන එක. ප්‍රබල කම්පන ඇති වෙන්න හේතුව තමයි ඒ ප්‍රදේශයේ මධ්‍ය වටා ඉහළ වේගයෙන් භ්‍රමණය වෙන වායුන්. ඉතින් එහෙම වායුන් වේගයෙන් භ්‍රමණය වෙන්නේ එතන ග්‍රහලෝකයක් හැදෙන නිසා. ඉතින් මේ ඉදිරිපත් කරපු සාක්ෂි ගණනාවෙන් ඔවුන්ට තහවුරු කරන්න පුළුවන් වෙනවා මේ තුල ග්‍රහලෝකයක් හැදෙමින් තියෙන බව. ඒ වගේම මේ සම්බන්ධව මුලදිම ඔබට කියන්න බැරි වුණ තව දෙයක් තියෙනවා. ඒක තමයි මේ හැම ඡායාරූපයේම තාරකාව දකින්න ලැබෙන්නේ නැත්තේයි කියන එක. ඒකට හේතුව තමයි මේ ඡායාරූප ලබාගෙන තියෙන්නේ කොරෝනාග්‍රැෆි කියන විශේෂ ඡායාරූප ක්‍රමය භාවිත කරලා. මේකෙදි කරන්නේ තාරකාවේ මධ්‍ය ආලෝකය ෆිල්ටර් එකක් භාවිතයෙන් අවහිර කරලා තාරකාවේ අවට වස්තු ඡායාරූපගත කරන එක. මොකද තාරකාවේ අධික ආලෝකය නිසා ඒ අවට වස්තු කිසිවක් පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් මං හිතනවා අද මාතෘකාව සම්බන්ධයෙන් ඔබට යම් දැනුමක් එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ සම්බන්ධව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන අහන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.